සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම උත්පලා උත්පලාස් lifestyle YouTube channel එකට ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න ආවේ YouTube කරන ගොඩාක් අය YouTube කරන්න කලින් හිතන්න ඕන දේවල් කිහිපයක් ගැන. ඒ වගේම YouTube කරද්දි කරන mistakes ටිකක් ගැන තමයි මම කතා කරන්න ආවේ. ඉතින් අද අපි බලමු කොහොමද ඒක මගේ අත්දැකීමත් එක්ක වෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ මම YouTube වල ගොඩාක් දේවල් කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි මට වෙච්ච දේත් එක්ක මගේ අත්දැකීමුත් එක්ක මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආවේ YouTube එක සම්බන්ධයෙන්. ඔයා YouTube එකක් කරන්න කලින් සහ ඔයා YouTube එකක් කරනකොට කරන්න ඕන දේවල් මොනවාද කියලා ඔයාලට කියන්න. මුලින්ම YouTube කරන්නේ සාමාන්‍යයෙන් අපේ සයිඩ් හසල් එකක් විදිහට තමයි මම නම් YouTube කරන්නේ. සාමාන්‍ය ඕනම කෙනෙක් YouTube කරන්නේ සල්ලි හම්බ කිරීමේ අරමුණින්. ඒක හොබි එකක් විදිහට කරන අයත් ඉන්නවා. නමුත් සල්ලි හම්බ කිරීමේ අරමුණ තමයි ගොඩක් අයට තියෙන්නේ. ඉතින් මම හිතුවා ඒ YouTube වලින් සල්ලි හම්බ කරන්න ඕන නම් මේ mistakes ටික කරොත් ඔයාට කවදාවත් ඒක කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ mistakes ටික මොනවාද කියලා තමයි මම අද කතා කරන්නේ. මුලින්ම කියන්න ඕනේ මම ගොඩක් ලොකු YouTube කෙනෙක් නෙමෙයි. හැබැයි මම මගේ අත්දැකීමත් එක්ක තමයි මේක ගැන කතා කරන්නේ. ඔයා YouTube කරන්න කලින් YouTube channel එකක් පටන් ගන්න කලින් කරන්න ඕනේ පළවෙනිම දේ තමයි research එකක් කරන එක. ඒ කියන්නේ YouTube කියන platform එක ගැන research එකක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද නැත්තම් අපිට කිසිම දෙයක් අර නොදැනුවත්ව කරගෙන නොදැන ගියොත් අතරමඟ දැනගෙන ගියොත් කතරගම කියලා කියන්නේ. අන්න ඒ වගේ නොදැන කිසි දෙයක් කරන්න එපා. ඔය අනිවාර්යයෙන්ම YouTube එක සම්බන්ධයෙන් research එකක් අනිවාර්යයෙන්ම කරන්න. ඒ කියන්නේ කොහොමද මම මේකට YouTube videos දාන්නේ? මොකද්ද මගේ niche එක? එතකොට මොකද්ද මට දාන්න පුළුවන් මගේ passion එක? ඒ කියන්නේ මම මොකද්ද කරන්නේ මේකේ? ඒ කියන්නේ ඔයාට අවශ්‍ය කරන දේවල් මොනවාද කියන එක සම්බන්ධයෙන් ඔයා දැනගෙන ඉන්න ඕනේ. එතකොට රිසර්ච් එකක් කරන්න ඕනේ. තව YouTubers ලගේ වීඩියෝස් බලන්න සාර්ථක වෙච්ච අයගේ අන්න ඒ වගේ ඒ හැමතෙම බලලා ඕනේ ඔයා YouTube channel එකක් පටන් ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම අංක 1ට තියෙන රිසර්ච් කරන එක. ඔයා අනිවාර්යයෙන්ම YouTube platform එක ගැන අනිවාර්යයෙන්ම රිසර්ච් එකක් කරන්න ඕනේ. ඒ ගැන හොඳට හොයලා බලන්න ඕනේ. පොතක් පෑනක් අරගෙන ලිව්වත් කමන්නේ සම්බන්ධයෙන් ගොඩාක් වීඩියෝස් තියෙනවා. ඉතින් ඒ හැමදේමත් බලලා ඔයා ඒ සම්බන්ධව රිසර්ච් එකක් කරලා ඒ සම්බන්ධව හැමදේම දැනගෙන ඒ දැනුමෙන් සන්නද්ධව තමයි ඔයා YouTube channel එකක් පටන් ගන්න ඕනේ. ඉතින් අන්න ඒක තමයි අංක 1 රිසර්ච් එකක් කරන එක. අංක 2 ඒ කියන්නේ number 2 එක විදිහට මම සඳහන් කරන්නේ ඔයා අනිවාර්යයෙන්ම හොඳ content එකක් plan කරගෙන ඉන්න ඕනේ YouTube channel එකක් පටන් ගන්න කලින්. ඔයා මොකක් සම්බන්ධව YouTube channel එකක් කරන්නේ? කියන්නේ videos හදන්නේ මොනව සම්බන්ධවද? එතකොට ඔයාට content plan කරන්නේ කොහොමද? ඒ හැමදේම ගැන දැනගෙන ඉන්න ඕනේ. මේකට මම නම් කරන්නේ මෙන්න මේ වගේ පොතක් පාවිච්චි කරන එක. ඉතින් මේ පොත මම මගේ content ටික තමයි plan කරන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ මම කරන හැම වීඩියෝ එකකම content ටික මේ විදිහට මම plan කරගන්නවා. අනිවාර්යයෙන්ම ඔයාට proper content plan එකක් තියෙන්න ඕනේ. ඒක තමයි දෙවෙනි දේ. ඔයාගේ content ටික අඩුම ගානේ මාසයකටවත් හරියන විදිහට ඔයාගේ contents ටික ඔයා plan කරගෙන ඉන්න ඕනේ. ඔයාගේ videos ටික. ඉතින් ඒක තමයි දෙවෙනි එක විදිහට සඳහන් කරන්නේ මම. ඔයාගේ content ටික ඔයාගේ videos වල අන්තර්ගතය ඔයා අනිවාර්යයෙන්ම plan කරලා තියෙන්න ඕනේ. තුන්වෙනි එක විදිහට මම සඳහන් කරන්නේ අනිවාර්යයෙන්ම script එකක් තියෙන්න ඕනේ ඔයාගේ වීඩියෝස් වලට. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝස් ටික plan කරානේ. plan කරාට පස්සේ ඔයා ඒ වීඩියෝස් ඒ සම්බන්ධ ඒ topics වලට ඔයාගේ script එක ඔයා ලියලා තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම හොඳ script එකක් වෙන්න ඕනේ. කාගේවත් කොපියක් වෙන්නේ නැතුව. ඉතින් scripting කියන දේ අනිවාර්යයෙන්ම වැදගත් වීඩියෝස් හදනකොට content creation වල අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ඔයාගේ script එක හරියට තියෙන එක. ඉතින් ඒකට මං වගේ පොතක් අරගෙන ඒ විදිහට plan කරලා මාසෙට මම මොන වීඩියෝස් ද කරන්නේ, ඒ වීඩියෝස් වල content මොනවාද, content නෙමෙයි scripting මොනවාද. ඉතින් අන්න ඒ වගේ script එක ඔයා හරියට proper plan කරලා ඒක ලියලා තියාගන්න ඕනේ. ඒ විදිහට තමයි ඔයාගේ වීඩියෝ එක කරන්න ඕනේ. ගොඩක් අයගේ mistake එකක් තමයි scripting එකක් නැහැ. නිකන් planning විතරයි. මේ වීඩියෝ එක මම මේ වීඩියෝ එක දානවා කියලා හිතනවා. ඔහේ හිතට එන දේවල් කතා කරනවා. අන්න ඒ වගේ දේවල් වෙනවා. එහෙම නෙමෙයි. අනිවාර්යයෙන්ම ඔයා වීඩියෝ එකක් plan කරාට පස්සේ script එක අනිවාර්යයෙන්ම වැදගත්. script එකක් ලියන්න.
මොකක්ම හරි ඔයාගේ ඒකට අපි කියන්නේ බ්‍රේන් ඩම්පින් කියලා. ඉතින් ඔළුවේ තියෙන හැම අදහසක්ම ඒ ස්ක්‍රිප්ට් එකට අදාළ වෙන හැම අදහසක්ම ලියලා ඒකට අනුව වීඩියෝස් කරන්න පුරුදු වෙන්න. ඉතින් ඒක තමයි තුන්වෙනි එක විදිහට මට සඳහන් කරන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම හොඳ ස්ක්‍රිප්ට් එකක් තියෙන්න ඕනේ. හතරවෙනි එක තමයි YouTube වීඩියෝ හදන්න පටන් ගන්න කලින් YouTube channel එකක් කරන්න කලින් ගොඩක් අය කරන වැරද්දක් තමයි Google address එක. Google address එකේ mistakes ගොඩක් තියෙනවා ගොඩක් අයගේ. දැන් මට වුණා ඒක පෞද්ගලිකව මේක මගේ පළවෙනි YouTube channel එක නෙමෙයි. මගේ පළවෙනි YouTube channel එක monetize කරලා තියෙද්දිත් මට reach කරගන්න බැරි වුණා මගේ Google account එකේ ප්‍රශ්නයක් හින්දා. ඉතින් ඒකෙන් හින්දා ඔයා අනිවාර්යයෙන්ම channel එකක් පටන් ගන්න කලින් ඔයාගේ තියෙන Google account එක හරි කමන්නේ ඔයාලට access කරන්න පුළුවන් නම් විතරක් ඒකට ලින්ක් කරලා ඔයාගේ YouTube channel එක පටන් ගන්න. එහෙම නැත්නම් අලුතෙන් Google address එකක් හදලා password හොඳ strong password එකක් දාලා අන්න ඒ විදිහට ඒක ලින්ක් කරලා ඔයාගේ YouTube videos දාන්න පටන් ගන්න channel එකක් හදලා. නැත්නම් වෙන්නේ ඔයා monetize කරද්දී ඔයාගේ Google AdSense account එකට ඔයාගේ Google account එක ඕන වෙනවා. ඉතින් ඒකෙදි ඔයාගේ Google account එක හරියට දී ගන්න බැරි වුණොත් ඇත්තටම monetize කිරීමෙන් වඩක් නැති වෙනවා. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම ඔයාගේ Google account එක Google password එක අනිවාර්යයෙන්ම ඔයා කොහේ හරි ලියාගෙන මතක තියාගෙන එහෙම ඉන්න ඕනේ. ඔයාට access කරන්න පුළුවන් Google account එකක් වෙන්න ඕනේ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. මේක කවුරුත් කියන්නේ නැහැ. මේක මට වෙච්ච දේ හින්දා මම අත්දැකීමෙන් කියන්නේ. අනිවාර්යයෙන්ම ඔයාගේ Google account එක Google password එක අනිවාර්යයෙන්ම මතක තියාගෙන ඒකට අනුව ඒ Google account එකට link කරලා ඔයාට පුළුවන් videos දාන්න. ඉතින් ඇත්තටම මේක ඇත්තටම හරිම වැදගත්. මොකද Google account එක ගන්නකොට අපිට කිසි දෙයක් කරගන්න බෑ. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයාගේ Google account එක හරි විදියට හදලා හරි විදියට ඒකත් එක්ක link කරලා ඔයාට මතක තියෙන විදිහට කරගන්න. නැත්නම් AdSense account එක හදද්දි ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි හතරවෙනි එක. ඊළඟට පස්වෙනි එක. පස්වෙනි එක කියන්නේ time එක දෙන්න. ඒ කියන්නේ ඔයා videos දානවනේ දැන් හිතන්නකෝ අද videos දාලා සතියකින් subscribersලා 1000 එන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතන්දරය. ඉතින් මට subscribersලා 1000 ගන්න පළවෙනි YouTube channel එකට මාස 6ක් ගියා. ඉතින් දැන් මේ YouTube channel එකට කොච්චර කාලයක් ඇයිද කියලා මම ඇත්තටම දන්නේ නැහැ. මම consistency එක තියාගෙන මේ videos දැම්මොත් මට අනිවාර්යයෙන්ම ටික කාලෙකින් subscribersලා 1000 එයි. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන් මේකට time එක දෙන්න. වෙලාව දෙන්න හැම දෙයකටම. ඕනම දෙයකට වෙලාවක් දෙන්න. එවසීමක් නැත්තම් අපිට මේක කරන්න බෑ. ඒක හින්දා අනිවාර්යයෙන්ම මේකට time එක දෙන්න. ඒ කාලවල වලදී ඒ ඕන දේවල් සිද්ධ වෙයි. අනිවාර්යයෙන්ම ඔයා videos දාන එක නතර කරන්න එපා. views නැහැ කියලා, subscribersලා නැහැ කියලා. ඉතින් ඒකට කාලයක් දෙන්න. ඒක තමයි පස්වෙනි එක. අනිවාර්යයෙන්ම ඉවසීම වැදගත්. ඊළඟට වැදගත්ම දේ තමයි වීඩියෝස් කරද්දී consistency එක. ඒ කියන්නේ අඛණ්ඩතාවය. ඔයා අනිවාර්යයෙන්ම සතියේ දෙකකට සැරයක් නම් දාන්නේ, මාසෙකට සැරයක් නම් දාන්නේ. එතකොට ඔයාගේ account එක grow වෙන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම සතියට අඩුම අවම මං වගේ දවස් 3ක්වත් අඩුම දාන්න ඕනේ වීඩියෝ එකක්, long content එකක්. short videos නම් සතියේ දවස් 4ක් වගේ දානවා නම් ගොඩක් හොඳයි. post දාන්න ඕනේ, blog post අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ consistency එක තියාගෙන ඔයාගේ videos දාන්න upload කරන්න. කිසිම දෙයක් මම කියන මුල් කාලේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. YouTube studio එකට ගිහලා බලන්නත් එපා. මේ මට අද කීයක් වැඩි වෙලාද, කොච්චර watch hours වැඩි වෙලාද ඒවා බලන්න එපා. ඔයා videos ටික විතරක් දාලා පාඩුවේ ඉන්න. එතකොට ඔයාට අවශ්‍ය දේවල් සිද්ධ වෙයි. consistency එක තියාගන්න, අඛණ්ඩතාවය තියාගන්න, ලස්සනට edit කරලා videos දාන්න. හැමදාම දාන්න බැරි වුණා. ඊට දවස් 3ක් හරි කමන්නේ videos long content හදලා දාන්න. එතකොට ඔයාට ඔයාගේ channel එක grow කරගන්න පුළුවන්. ඉතින් හත්වෙනි ඒ කියන්නේ අන්තිම එක තමයි කොපි කරන්න එපා කාවත්. කිසිම කෙනෙක්ගේ content එකක් ඔයා කොපි කරගෙන ඔයාගේ videos හදන්න එපා. ඔයාගේම දෙයක් videos වලට හදන්න. ඔයාගේම දෙයක් YouTube එකට දෙන්න. එතකොට YouTube එකෙන්ම අපිව අප් කරලා තියෙනවා copyright වදින්නේ නැති නිසා. ඉතින් copyright සාමාන්‍යයෙන් වදින්නේ music වලට, අන්න ඒ වගේ දේවල් වලට. ඒත් ඔයා සමහරක් කාගේ හරි කෙනෙක්ගේ content එකක් copy කරොත් ඔයාගේ reach එක අඩු වෙනවා. මොකද එයා ඒක දාලානේ තියෙන්නේ. අන්න ඒකින්ද අනිවාර්යයෙන්ම copy කරන්න එපා. එයාගේ content එක කවදාවත් ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ content එකක් copy කරන්න එපා. ඔයාගේම දෙයක් හදලා ඔයාගේම brain dumping කරලා ඔයාගේම දේවල් ඔයා ඉස්සරහට දෙන්න. එතකොට ඔයාට ඔයාගේ channel එක grow කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ mistakes
සහ මෙන්න මේ දේවල් ටික ඔය හරියට කරොත් ඔයාලට පුළුවන් ඔයාගේ YouTube channel එක grow කරගන්න. ඉතින් මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මට අද කියන්න ඕනේ මෙන්න මේ mistakes ටික සහ මේ මං කියපු හැමදේම ඔළුවේ තියාගෙන ඔයා YouTube channel එකක් පටන් ගන්න ඕන නම් පටන් ගන්න. ඉතින් YouTube channel එකක් කරන්න කලින් කරන්න ඕන දේවල් තියෙනවා, කරාට පස්සෙත් කරන්න ඕන දේවල් තියෙනවා, සහ කරන ගමන් කරන්න ඕන දේවලුත් තියෙනවා. ඉතින් අන්නේ හින්දා ඔයා අනිවාර්යයෙන්ම මේ කිව්ව ටික හරියට හිතේ තියාගෙන හරියට plan කරලා consistency එක තියාගෙන ඉවසීම තියාගෙන හැමදේම ඉස්සරහට ගෙනියන්න. YouTube channel එකක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් ඔයාට අවශ්‍ය කරන ජීවිතේ ලබා ගන්න පුළුවන් මේ ඔස්සේ. හැබැයි ඔයා ඒකට හරි දෙයක් දෙන්න ඕනේ. අපි community එකට හරි දෙයක් දුන්නොත් අපිට හරි දේ ලැබෙනවා. ඉතින් ඒක හින්දා ඒ හැමදේම හිතේ තියාගෙන මේ mistakes ටික කරන්නේ නැතුව මම මේ කියපු දේවලුත් හිතේ තියාගෙන ඔයාලගේ channel එක grow කරගන්න කියලා මම කියනවා. ඉතින් ඔයගොල්ලෝ කරන හැම channel එකක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් තව වීඩියෝස් 3ක් මේ සතියට එන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝ 3ත් එක්ක අපි හම්බ වෙනකම් ඔයගොල්ලෝ සුබ සතියක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගිහින් එන්න අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ගිහින් එන්න සුබ සතියක් ඔයාලා හැමෝටම.